YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? Hope you are doing well. අද වීඩියෝ එක ගෙවන ගානට පොඩ්ඩක්වත් පාඩු නැති ඩිනර් බුෆේ එකක් ගැන. ඉතින් ප්‍රයිස් එකත් එක්කම දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි මුලින්ම සුප් එකෙන් ඩිනර් එක ස්ටාර්ට් කළා. ඉතින් මෙතන ක්‍රීමි පම්ප්කින් සුප් එකක් තමයි තිබුණේ. ඒක හරිම රසට තිබුණා. මේ තියෙන්නේ බ්‍රෙඩ් ඇන්ඩ් බන් කෝන එක. මේ වගේ බන්ස්, සෑන්ඩ්විචස් ඇතුළු වෙරයිටිස් කීපයක්ම බ්‍රෙඩ් ඇන්ඩ් බන් කෝන එකේ තිබුණා. එතකොට මේ තියෙන්නේ සැලඩ් කෝන එක. සැලඩ් කෝන එකෙත් මික්ස් සැලඩ්, කියුකම්බර් සැලඩ්, පයිනැපල් ඇන්ඩ් චිකන් සැලඩ් වගේ වෙරයිටිස් කීපයක්ම තිබුණා. අපි යනකොට රීෆිල් කරන ගමන් තිබෙන නිසා සැලඩ් වර්ග කීපයක් වීඩියෝ එකේ හැදුයි. මේ තියෙන ජම්බෝ සොසේජ් එකත් හරිම රසට තිබුණා. සොසේජ් උඩට මෙන්න මේ ළඟම තිබුණ සිරප් එකෙන් පොඩ්ඩක් ඇඩ් කරගත්තා. මම හිතන්නේ ඒක ලෙමන් වලින් හදපු සිරප් එකක්. ඉතින් මේ ඩිනර් බුෆේ එකේ මේන්ස් වලට වෙරයිටිස් කීපයක්ම තිබුණා. බාස්මති එග් ෆ්‍රයිඩ් රයිස් වගේම මෙන්න මේ වගේ රසම රස චිකන් කොත්තු එකක් තිබුණා. කොත්තු එකට ඇඩ් කරගන්න රසම රස ග්‍රේවි එකකුත් ඒ ළඟම තිබුණා. මේ රීෆිල් කරන්නේ ග්‍රිල් කරපු ෆිෂ්. ඒකත් හරිම රසට තිබුණා. ඔයා ගියොත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේන්ස් වලට මෙතන තිබුණ වෙජිටබල් නූඩල්ස් එකත් හරිම රසයි. ඒ වගේම මෙන්න මේ ක්‍රීමි පැස්තා එකත් ගියාම try කරන්න අමතක කරන්න එපා. ඒකත් හරිම රසට තිබුණා. මගේ නම් ෆේවරිට් උනේ මෙන්න මේ black pork curry එක. Guys, you should definitely try this. ඒක නම් 10 out of 10 වගේ රේට් කරන්න පුළුවන්. ඒ තරම් රසයි. ඒ වෙනකොට නම් මෙන්න මේ hot butter mushroom එක ඉවර වෙන්න ලං වෙලා තමයි තිබුණේ. හැබැයි මට සර්ව් කරගන්න පුළුවන් තරමට තිබුණා. ඊට පස්සේ අපි ආයෙ රීෆිල් කරාට පස්සෙත් ඒක try කරලා බැලුවා. ඇත්තටම හරිම රසයි. ඊට එහා පැත්තේ තියෙන්නේ boiled vegetables. මම vegetables වලට වැඩිය කැමති නැති නිසා ඒවා බෙදාගත්තේ නැහැ. එතකොට මේ තියෙන devil chicken එකත් හරිම රසට තිබුණා. මේ තියෙන්නේ dessert corner එක. dessert corner එකෙත් varieties කීපයක්ම තිබුණා. වඩලප්පන්, cream caramel, custard, jelly වර්ග, cut fruits, cakes, brownies වගේ varieties කීපයක්ම තිබුණා. desserts උත් ඔක්කොම වගේ හරිම රසට තිබුණා. So guys, මේ ඩිනර් බුෆේ එක එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 3000යි. හෝමගම Grand Bedwin restaurant එකෙන් දෙන මේ ඩිනර් බුෆේ එක තියෙන්නේ Wednesday and Friday 7 to 10 pm. මේක limited crowd එකකට කරන ඩිනර් බුෆේ එකක් නිසා ඔයත් reservation එකක් දාලාම යන්න.